ආදරය කරන කපල් අමානුෂික විදිහට මරලා දාන වැලන්ටයින් කාලෙට එන භයානක දාමඝාතකයෙක්. මේ දාමඝාතකයාට ගොදුරු වෙන්න යන තවත් එක කපල් එකක්. මේ කපල් එකටවත් මේ විකෘති දාමඝාතකයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? පටන් ගත්ත වෙලේ ඉඳන් දැවෙන උපරිම කුතුහලයකින් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2025 දී රිලීස් වුණ හාර්ට් අයි කියන ෆිල්ම් එක. IMDb රේටින්ග්ස් ගැන කතා කරොත් මේකට 10න් 6.1ක රේටින් එකක් ලැබිලා තියෙනවා. ඔන්න ෆිල්ම් එක පටන් ගන්නෙ මෙහෙමයි. ආදරයෙන් ඉන්න කපල් එකක් ඉන්නවා. ඒ වගේම මේ දවස තමයි වැලන්ටයින් දවස. මේ කොල්ලා එයාගේ පෙම්වතියට මේ ලස්සන තැනේ ඉඳන් ප්‍රොපෝස් කරන්න තමයි යන්නේ. එතකොටම මේ කොල්ලට කෝල් එකක් එනවා. මේ වගේ වෙලාවකට කෝල් එකක් ආවම කාටද ඉතින් තරහ යන්නේ නැත්තේ. ඉතින් මේ කොල්ලා ෆෝන් එක අරන් තරහින්ම අහනවා කවුද කතා කරන්නේ කියලා. ඉතින් මේ කතා කරන්නේ මෙයාගේ කැමරාමන්. මේ කොල්ලා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ප්‍රොපෝස් කරන එක වීඩියෝ කරන්න කියලා තියෙන කෙනෙක්ට. මේ කැමරාමන් කියනවා ඉරේලිය නිසා සීන් එක හරියට ගන්න බැරි වුණා. ආයිමත් කරන්න බැරිද කියලා. ඊට පස්සේ මේ කොල්ලා මෙයාට බැනලා තව එක අවස්ථාවයි දෙන්නේ හරියට සීන් එක ගන්න කියලා. දැන් මේ කොල්ලා ආයිමත් ප්‍රොපෝස් කරන්න තමයි හදන්නේ. එතකොටම මේකේ ඉන්න දාමඝාතකයා අර කැමරාමන්ගේ මූණට පිහියකින් ඇනලා මරනවා. අර කොල්ලවත් ඊතලයකින් විදලා මරනවා. මේ දේ දැකලා හොඳටම බය වෙච්ච අර කෙල්ල දුවනවා. කොහොම හරි පණ බේර ගන්න. මෙයා දිගටම දුවගෙන ගිහින් ෆැක්ටරියක් ඇතුළට යනවා. ගිහිල්ලා ඒකේ තියෙන මැෂිමක් ඇතුලේ හැංගෙනවා. ඒත් මේ දාමඝාතකයා මේක ඇතුළට එනවා. මේකේ ඉන්න ගාර්ඩ් මෙයාව නවත්තන්න හදනවා. ඒත් එයාවත් මේ මිනි මරුව මරනවා. අර ගැහණු කෙනා හැංගිච්ච මැෂින් එක මේ දාමඝාතකයා දැනගෙන එතනට ඇවිල්ලා මේ මැෂින් එක ඔන් කරලා මේ කෙල්ලව මැෂින් එක ඇතුළෙම මැරෙන්න හරිනවා. ඔන්න දැන් තමයි හරියටම මේ ෆිල්ම් එක පටන් ගන්නෙ. වැලන්ටයින් දවස ඇවිල්ලා නිසා මිනිස්සු කලබල වෙලා තමයි ඉන්නේ. මොකද හැම කෙනෙක්ම මේ හාර්ට් අයි කියන දාමඝාතකයා ගැන දන්නවා. පත්තරවල ටීවී වල හැම තැනම කතා වෙන්නේ මේ හාර්ට් අයි කියන දාමඝාතකයා ගැන. ඔන්න දැන් මේ කැෆේ එකට වෙලා ඉන්නේ ඇලි. මෙයා තාම තනිකඩ කෙල්ලෙක්. ඇලිගේ යාළුවත් මෙතන ඉන්නවා. මේ දෙන්න කතා කර කර ඉන්නවා. ඇලි යනවා එයා ඕඩර් කරපු කෝෆි එක ගන්න. එතකොටම මෙතෙන්ට එනවා කොල්ලෙක්. මේ කොල්ලා කියනවා ඔය කෝෆි එක මගේ කියලා. කොහොම හරි මේ දෙන්නම ඕඩර් කරලා තියෙන එකම ජාතිය. ඊට පස්සේ මේ දෙන්න ටික වෙලාවක් කතා කර කර ඉන්නවා. ඊට පස්සේ ඔන්න ඔෆිස් එකේ මීටින් එකේදී ඇලිගේ කැම්පින් එක මේකේ බොස් ප්‍රතික්ෂේප කරලා ඇරිව ජොබ් එකේ නයින් කරා කියලා කියනවා. මේ වෙලාවේ අලුත් කෙනෙක්ව ඔෆිස් එකට ගන්නවා. ඒ තමයි ජේ. මෙයාව දැක්ක ගමන් ඇලි එයාගේ යාළුවයි ජේ වඳුර ගන්නවා. කලින් කොෆි ෂොප් එකේ හම්බ වෙච්ච නිසා. ඊට පස්සේ අපට පෙන්වන්නේ අර ෆිල්ම් එක පටන් ගන්නකොටම ෆැක්ටරියේ මැෂින් එක ඇතුලේ මරලා දාපු ගෑනු කෙනා සහ මරලා දාපු මරණ ගැන පොලිසිය විමර්ශනය කරනවා. මේ පොලිස් නිලධාරියා තමයි මේ සිද්ධිය ගැන බලන්නේ. අර මරපු කැමරාමන්ගේ කැමරාවට මේ හාර්ට් අයි කියන මිනි මරුවගේ මූණේ භාගයක් ෆොටෝ එක වැදිලා තියෙනවා. මේ පොලිස් නිලධාරියා කියනවා හාර්ට් අයි ඉන්න දැන් අපේ නගරේ වැලන්ටයින් දවසේ ඉවර වෙන්න තව පැය 10ක් තියෙනවා කියලා. ඔන්න ඉතින් ඇලි එයා හැමෝම ඉස්සරහා අස් කරපු නිසා බඩු ටිකත් අරගෙන යන්න තමයි හදන්නේ. මේ වෙලාවේ බොස් මෙතෙන්ට ඇවිල්ලා ඇලිට තව එක අවස්ථාවක් දෙනවා මීට වඩා හොඳට වැඩ තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ජේ ඇවිල්ලා ඇලිත් එක්ක කතා කරලා වෙලාවකුත් දාගන්නවා දෙන්නට හම්බු වෙන්න. දැන් ඇලි එයාගේ යාළුවයි එළියට ඇවිල්ලා මොනා හරි බොන ගමන් මේ දවස්වල හැමතැනම කතා වෙන හාර්ට් අයි කියන කපල් මරණ දාමඝාතකය ගැන කතා කර කර ඉන්නේ. මේ වෙලාවේ බ්‍රේකින් නිවුස් වලට පෙන්නනවා තවත් කපල් දෙකක් මරලා දාලා කියලා. ඊට පස්සේ ඇලිගේ යාළුවා කියනවා ඇලිට අද ඔයා ජේ හම්බ වෙන්න යන නිසා හොඳ ඇඳුමක් ගමු කියලා. ඉතින් මෙයාලා ඇඳුම් අරගෙන ඔන්න දැන් රෑ ඇලි ගිහිල්ලා ඉන්නේ ජේ නම් එන්න ටිකක් පරක්කු වෙනවා. කොහොම හරි මේ දෙන්න ගොඩක් දේවල් කතා වෙනවා. හොඳ විදිහට හැමදේම වෙනවා. හැබැයි අන්තිමට කතාවෙන් කතාව ටිකක් දුරදිග ගිහිල්ලා ඇලි කියන දෙයක් නිසා ජේ මෙතනින් යනවා. හැබැයි ඇලි ආයිමත් ඇවිත් ජේව නවත්තලා සමා වෙන්න කියලා ඒක ෂේප් කරගන්නවා. ඒ වෙලාවේ ඇලිගේ හිටපු පෙම්වතා මෙතෙන්ට එනවා. ඇලි එයාට පේන්නම ජේ එක්ක ඉන්නවා. පෙම්වතුන් වගේ. ඊට පස්සේ මේ දෙන්න ටිකක් වෙලා කතා වෙලා ඇලි ජේ යන්න පිටත් වෙනවා. හැබැයි මේ වෙලාවේ හාර්ට් අයි කියලා මේ දෙන්න දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ කාර් එකෙන් යනවා. ඇලි එයාගේ ගේ ගාවින් බැහැලා ගෙට යන්න හදනවා. ඒත් දොර ලොක් වෙලා ටික වෙලාවක් බලාගෙන හිටපු ජේ ඇවිල්ලා දොරේ වීදුරුවක් කඩලා දොර අරගන්නවා. වීදුරුව කඩන්න ගිහින් ජේගේ අතත් පොඩ්ඩක් තුවාල වෙනවා. ඇලි ගෙදර ජේට පෙන්නලා ජේගේ අතට බෙහෙත් දානවා. මේ වෙලාවේ ඇලිගේ කබඩ් එක අරිනවා. ඒක ඇතුලේ ඉන්නවා හාර්ට් අයි. ඇලි එකපාරටම හොඳටම බය වෙලා කෑ ගහගෙන බිම වැටෙනවා. ජේ හාර්ට් අයි එක පොරබදිනවා. මේ අතරේ ඇලි පිටිපස්සෙන් ඇවිත් හාර්ට් අයිගේ ඔළුවට වීදුරු බෝතලයකින් ගහලා දෙන්නම ගෙයින් එළියට ගිහින් කාර් එකට නගින්න හදනවා. එතකොටම මේ කාර් එකේ ඩ්‍රයිවර්ටත් හාර්ට් අයි හීයකින් විදලා මරනවා. ඇලි කියනවා හාර්ට් අයිට තමුසේ මරන්නේ කපල්නේ අපි දෙන්න කපල් එකක් නෙමෙයි. අපි එකිනෙකාට දන්නේවත් නැහැ කියලා. මේ වෙලාවේ ජේ ෂේප් එකේ පොලිසියට කෝල් කරන්න හදනවා. හාර්ට් අයි ඒ වෙලාවෙම ජේට විදින හීය හොඳ වෙලා
වෙලාවට ජේගේ ෆෝන් එකට වදින්නේ. දැන් ඉතින් මේ දෙන්න දිගටම දුවනවා. එක තැනකදී හාර්ට්ටයි ඇලීව අල්ලගන්නවා. ජේත් ලේසියෙන් අතාරින්න නැති නිසා අතට හම්බ වෙච්ච යකඩ පොල්ලකින් හාර්ට්ටයිට ගහන්න හදනවා. ඒත් වැඩක් වෙන්නේ නැහැ. හාර්ට්ටයි ගහන පහරකින් ජේගේ ඔළුව බිම වැදිලා සිහිය නැති වෙනවා. හාර්ට්ටයි දිගටම ඇලීගේ පස්සෙන් පන්නගෙන යනවා. ඇලී දිගටම දුවගෙන ගිහින් කානිවල් එකක් ගාව හැංගෙනවා. ඒත් එතනදී ඇලී හාර්ට්ටයිගේ අතට මහු වෙනවා. හැබැයි හොඳ වෙලාවට එතනට පොලිසිය එන නිසා හාර්ට්ටයි එතනින් පැනලා යනවා. ඇලී පොලිසියට කියනවා හාර්ට්ටයි මෙතන හිටියා. ඔයාලා ජේව දැක්කද? එයා හොඳින්ද කියලා. පොලිසිය කට්ටිය ඇලීට කියනවා ඔයා දැන් සංසුන් වෙන්න කියලා. එතකොටම මෙයාලගේ කට්ටිය කතා කරලා කියනවා අපි හාර්ට්ටයිව අල්ලගත්තා කියලා. ඊට පස්සේ ඉතින් ඇලීගෙන් ප්‍රශ්න කරන්න මේක සම්බන්ධයෙන් ඉන්න අර හෝප් සහ ෂෝ කියන නිලධාරීන් දෙන්න එනවා. ඇලී මෙයාලා අහන දේවල් වලට උත්තර දෙදී ඉන්නකොට දකිනවා ජේ ඉන්නවා පොලිස් කාර් එක ඇතුලේ. ඇලී ගිහිල්ලා අහනවා ඔයාට කරදරයක් නැහැ නේද කියලා. හැබැයි ජේ ඇලීට බනිනවා ඔයා මාව දාලා ගියා කියලා. ඇලී කියනවා මම ඔයාව දාලා ගියේ නෑ. අර පිස්සා මගේ පස්සෙන් පැන්නුවා කියලා. මම බේරෙන්නයි දිව්වේ කියලා. ඒ වෙලාවේ මෙතෙන්ට අර නිලධාරීන් දෙන්න ඇවිල්ලා කියනවා ජේගේ ගාව හාර්ට්ටයිගේ ඇඳුමුයි ආයුධය තිබිලා හම්බුණා කියලා. ඒක නිසා මෙයාව ප්‍රශ්න කරන්න අරන් යන්න වෙනවා. ඇලී කියනවා මේ නිලධාරීන් දෙන්නට ඒක කොහොමත් වෙන්න බෑ. ජේ දවසේම මාත් එක්ක හිටියේ කියලා. ඒත් ඉතින් වැඩක් වෙන්නේ නෑ. ජේව අරන් යනවා ප්‍රශ්න කරන්න. හැබැයි ඇත්තටම කොහොමද ජේගේ ගාවට හාර්ට්ටයිගේ දේවල් ගියේ? ජේ ඇත්තටම මේකට සම්බන්ධයිද? නැත්නම් කවුරු හරි ජේව මේකට අහු කරන්න හදනවද? ඔන්න එතනින් පස්සේ ජේව ප්‍රශ්න කරනවා. මේ ෂෝ කියන නිලධාරියා කියනවා කලින් මිනිමැරුම් වෙච්ච ප්‍රදේශවල ජේ ඉඳලා තියෙනවා කියලා. ජේ කියනවා මගේ ජොබ් එකේ හැටියට කොහොමත් මට හැම තැනකටම යන්න වෙනවා. මගෙන් ඕව අහලා වැඩක් නැහැ. මම මේ කිසි දෙයකට සම්බන්ධ නැහැ කියලා. ඇලිත් මේ වෙලාවේ පොලිස් ස්ටේෂන් එකට ඇවිල්ලා එතන ඉන්න ඔෆිසර් කෙනෙක්ට කියනවා ජේව නිදහස් කරන්න කියලා. හැබැයි මේ ඔෆිසර් නම් ඇලී කියන දෙයට හුම්කම් දීම කෙසේ වෙතත් ඉන්නේ නම් වෙනම ලෝකෙක. ඇලී ටික වෙලාවක් බලලා ටිකක් කෑ ගහලා කියනවා. ඊට පස්සේ මේ ඔෆිසර් යන්නේ ජේව ප්‍රශ්න කරන තැනට කියන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඒ ඇස්සේ මෙතනට එක මිනිහෙක් ඇවිල්ලා ඇලීගෙන් අහනවා කොෆි එකක් බොන්න යමුද කියලා. හොඳටම අමාරුවේ වැටලා ඉන්න ඇලී මේ මිනිහයාට කියනවා මම දැන් ටිකකට කලින් මැරෙන්න ගියා කියලා. ඊට පස්සේ මේ මිනිහයා එතනින් යන්න යනවා. ඉතින් දැන් හොඳටම රැ වෙලා නිසා පොලිස් ස්ටේෂන් එකෙත් කට්ටිය කවුරුවත් වැඩිය නැහැ. මෙතන හිටිය ඔෆිසර් ගියා ඇලීගෙන ජේගෙන් ප්‍රශ්න අහන ෂෝට කියන්න. මේ අතරේ ඇලීට කාමරයේ ඇතුලින් සද්දයක් එනවා. ඇලී බයින් මේ පැත්තට යනකොටම අර ඔෆිසර් ෂෝවත් කතා කරගෙන මෙතෙන්ට එනවා. ෂෝ මේ වෙලාවේ ඇලීගෙන් අහනවා ඔයාලා කපල් එකක් නෙමෙයි ඇයි හාර්ට්ටයි කියලා ඔයාගේ පස්සෙන් පැන්නුවේ කියලා. ඇලී කියනවා එයා එහෙම හිතනවා ඇති කියලා. ඒත් ඒ වෙලාවෙම කරන්ට් එකත් යනවා. ෂෝ යනවා මොකක්ද එකපාරටම උනේ කියලා බලන්න. එතකොටම හාර්ට්ටයි මෙතන ඉන්න ඔෆිසර්ට ඇනලා මරලා දානවා. ඔන්න දැන් මිනි මරුවා. නැත්තම් හාර්ට්ටයි ඉන්නේ පොලිසිය ඇතුළෙමයි. ඇලී පුළුවන් තරම් වේගෙන් දුවගෙන යනවා ෂෝ ගාවට. ෂෝ මම බලා ගන්නම් කියලා ඉස්සරහට යනවා. මේ අතරේ ඔෆිසර් හෝප්ස්ටත් මේ සද්ද ඇහිලා එයත් එනවා. ජේත් කලබල වෙලා කියනවා මාව ලිහලා යන්න කියලා. ඒත් හෝප්ස් කෙලින්ම යනවා. මෙයාගේ මූණටම හම්බ වෙන හාර්ට්ටයි මෙයාවත් මරනවා. ඇලී කෙලින්ම යන්නේ ජේ ගාවට. ජේ කෑ ගහලා කියනවා අර හෝප් මෝඩයා මාව මෙතන හිර කරලා ගියා කියලා. එයා ගාව මාංචු වල යතුරු තියෙන්නේ. ඒක ඉක්මනට අරන් එන්න කියලා. ඊට පස්සේ ඇලී යතුරු අරන් එන අතරේ හාර්ට්ටයි එනවා ජේව මරන්න. හොඳ වෙලාවට ඒ වෙලාවෙම ඇලී එතනට හෝප්ස්ගේ තුවක්කුවත් අරන් ඇවිත් වෙඩි තියනවා. හාර්ට්ටයි එතනින් පැන ගන්න අතරේ ඇලී ජේගේ මාංචුත් ගලවන් පොලිස් ස්ටේෂන් එකෙන් පැන ගන්නවා. මේගොල්ලෝ දුවන අතරේ වාහනයකටත් හැප්පෙන්න යනවා. ජේ කොහොම හරි ඇලීවත් බේරගෙන දෙන්නම බේරලා හාර්ට්ටයි පස්සෙන්ම එන නිසා කොහොම හරි කානිවල් එකකට පැන ගන්නවා. හාර්ට්ටයි කානිවල් එකට එනවා. කානිවල් එකේ ඉන්න මිනිහෙකුත් මරනවා. මෙයා මෙතන ඇලීවයි ජීවයි හොයන අතරේ මේ දෙන්න මෙතන තියෙන කාර් එකක් ඇතුලේ හැංගිලා ඉන්නේ. කොහොම හරි හාර්ට්ටයිට ඇලීවයි ජීවයි හොයාගන්න බැරි තැන කානිවල් එකේ ඉන්න හැමෝම මරන්න හදලා මහා විනාශයක් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඇලී සහ ජේ මෙතනින් හොරෙන් පැන ගන්න හදන්නේ. හැබැයි ඇලී කියනවා අපි තමයි මේ මිනිමරුව මෙතෙන්ට ගෙනාවේ. අපි තවත් දුවල වැඩක් නෑ. අපි හාර්ට්ටයිව නවත්තන්න ඕනේ කියලා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා වැඩේට බහිනවා. ආයුධයකුත් මේ දෙන්න අරන් හාර්ට්ටයිව මේගොල්ලෝ ඉන්න පැත්තට ගෙන්න ගන්නවා. ඒත් මෙතනදී හාර්ට්ටයි ජේව බිම දාලා පිහියෙන් අනින්න යනකොටම ඇලී පිටිපස්සෙන් ඇවිත් හාර්ට්ටයිට ගහනවා. ඒ වෙලාවෙම ජේ මෙයාව එයාගේ පිහියෙන්ම ඇනලා මරනවා. හාර්ට්ටයිගේ ලේ කටට ගිය නිසා ඇලී මෙතන වමනේ දානවා. ඉතින් මේ හාර්ට්ටයිගේ වෙස් මුණ ගලවලා බලනවා. කවුරුවත් අඳුරන්නේ නැති මිනිහෙක් තමයි ඉන්නේ. පොලිසියත් මෙතෙන්ට එනවා. කොහොම හරි අන්තිමට
වෙනකොට හාර්ට්ටයිව අල්ලගත්ත දෙන්න වෙන්නේ මේ දෙන්න. ඊට පස්සේ ඉතින් මේ දෙන්න කතා කර කර ඉන්නවා. ජේ එලීගෙන් ඉල්ලීමක් කරනවා මම අද රෑට නගරෙන් යන නිසා අවසාන වතාවට මගේ හොටෙල් එකට ඇවිල්ලා එකට කෑම වේලක් ගමු කියලා. ඒත් ඇලී මොකද්ද කියන්නේ කියලා හිතාගන්න බැරුව ඉඳලා බෑ කියලා කියනවා. ඊට පස්සේ ෂෝ එතෙන්ට ඇවිල්ලා ජේව ගෙදරටම දාන්නම් කියලා එක්කරගෙන යනවා. ඊට පස්සේ ඔන්න ඇලිත් ගෙදර ඇවිල්ලා රිලැක්ස් වෙලා කල්පනා කරන්නේ ජේ ගැන. ඇලී ඉතින් ඇත්තටම ජේට කැමතියි. ඒක පෙන්නුවේ නැති වුණාට මේ වෙලාවේ ඇලීගේ යාළුවා කෝල් කරනවා. ඇලී ජේ ගැන යාළුවටත් කියනවා. එතකොට තමයි ඇලීට තේරුම් යන්නේ ජේ වගේ හොඳ කෙනෙක් හම්බ වෙලත් ඇයි මම එයාට කැමතියි කියලා කිව්වේ නැත්තේ කියලා. ජේ කිව්වනේ අද රෑ ෆ්ලයිට් එකෙන් යනවා කියලා. ඒක නිසා ඇලී එයාපෝට් එකට යනවා. එයාපෝට් එකේ කොච්චර හෙව්වත් ජේ මෙහෙ නැහැ. මේ වෙලාවේ ඇලීට එනවා කෝල් එකක්. ඒකෙන් කතා කරලා කියනවා ජේව පණ පිටින් ඕනේ නම් කාටවත් කියන්නේ නැතුව ශාන්ත වැලන්ටයින් දේවස්ථානයට එන්න කියලා. වෙන කරන්න දෙයක් නැති ඇලී ඒ කිව්ව දේවස්ථානයට එනවා. මෙතනදී දැනගන්නවා ඇත්තම හාර්ට්ටයි කවුද කියලා. ඒ තමයි අර පොලිස් ස්ටේෂන් එකේදී ඇලීගෙන් කොෆි එකක් බොන්න යන්න කතා කරපු මිනිස්සයා. එයාගේ නම ඩේවිඩ්. හැබැයි මේ හාර්ට්ටයි කියන්නේ මෙයා විතරක් නන් නෙමෙයි. පොලිස් නිලධාරිය ෂෝ මේ දෙන්නම එකතු වෙලා තමයි මේ මිනීමැරුම් ඔක්කොම කරලා තියෙන්නේ. පොලිසියට මෙච්චර කාලයක් මෙයාලව අල්ලගන්න බැරි වුණෙත් මේකමයි. මේ ෂෝ පොලිසිය නිසා එයාට ඕන දෙයක් ප්ලෑන් කරලා කරන්න පුළුවන්. එලීටත් මේක විශ්වාස කරන්න බෑ. මේගොල්ලොන්ගේ තව දෙන්නෙක් ඉඳලා තියෙනවා. ඒ එක්කෙනෙක් තමයි මුලදී පොලිසිය අල්ලගත්ත කියන්නේ. අනිත් කෙනා තමයි ඇලී ජේයි එකතු වෙලා මරලා දාන්නේ. ඒත් මේ දෙන්න තමයි මහා මොලකාරයෝ දෙන්න. ඒ වගේම මේගොල්ලෝ මිනී මරන්නේ කපල් මරන්නේ ආතල් එකට කිසිම ඒකට හේතුවක් ඕනේ නෑ. ඇලී සහ ජේ එකට ඉන්නවා දැක්ක නිසා තමයි මේ දෙන්න මරන්න හදලා තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් ෂෝ කියනවා ඇලීට තුවක්කුවකුත් දීලා එක්කෝ ඔයා මැරෙන්න නැත්තම් ඔයාගේ ජීවිතය කැප කරලා ජේව බේරගන්න කියලා. ඇලී මෙතනදී තමන්ටම වෙඩි තියා ගන්නවා වගේ ගිහිල්ලා එකපාරටම ෂෝට වෙඩි තියලා ජේවත් අරන් පැන ගන්න හදනවා. ඩේවිඩ් දිගටම වෙඩි තියන නිසා ඒකත් හරියන්නේ නැහැ. කොහොම හරි දෙන්නම ආයිමත් අහු වෙනවා. හැබැයි ඉතින් මේ දෙන්න අතට අහු වෙන දේවල් වලින් ඩේවිඩ්ටයි ෂෝටයි ඇනලා මරලා දානවා. ඉතින් කොහොම හරි මේ කේදවාචකයෙන් මේ දෙන්න බේරෙනවා. මේ වගේ දාමඝාතකයින්ගෙන් අනිත් මිනිස්සුන්වත් බේර ගන්නවා. ඊට පස්සේ ඇලී සහ ජේ දෙන්න එකට වැඩ කරලා මේගොල්ලොන්ගේ කම්පැනි එකත් ගොඩ දානවා. අවසානයේදී මේ දෙන්න ඇත්තම පෙන්වන්තයෝ වෙනවා. ජේ ඇලීට ප්‍රොපෝස් කරනවා. ඇලී කැමති වෙනවා. ඔය විදිහට තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඉතින් ෆිල්ම් එක ගැන ඔයාගේ අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන් යන්න. CM Cinema Voice අපේ channel එක subscribe කරලා like එකකුත් අමතක නොකර දාගෙන යන්න. එහෙනම් තවත් ෆිල්ම් එකකින් හමු වෙමු.